ඔයාලා දන්නවද මෙතෙක් කල් අපි ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් හැදුවේ LKS 1 ප්‍රමිතියට අනුව කියලා. ඒත් දැන් LKS 1 වෙනුවට අලුත්ම ස්ටෑන්ඩඩ් එකක් ඇවිත් තියෙනවා. ඒ තමයි SLFRS 18 Presentation and Disclosures in Financial Statement. 2027 ජනවාරි 1 වෙනිදා ඉඳන් අනිවාර්ය වෙන අනාගත එකවුන්ටින් වෙනස්ම මගකට ගෙනියන්න යන මේ අලුත් SLFRS 18 ප්‍රමිතිය ගැන ඉතා සරලව මුල සිට අගට අද අපි මේ වීඩියෝවෙන් කතා කරමු. අපි මුලින්ම බලමු ඇයි මේ ප්‍රමිතිය වෙනස් වුණේ කියලා. පැරණි LKS 1 ප්‍රමිතිය යටතේ මූල ප්‍රකාශන සකස් කිරීමේදී සමාගම්වලට විශාල නම්‍යශීලී බවක් තිබුණා. එනිසා එක් සමාගම් තොරතුරු ඉදිරිපත් කරපු විදිහ වෙනස් වුණා. ඒ වගේම සමාගම් දෙකක මෙහෙයුම් ලාභය ඍජුව සංසන්දනය කරන්න අමාරු වුණා. ඒත් අලුත් SLFRS 18 මගින් කැටගරීස් 5ක් අනිවාර්ය සබ්ටෝටල් 2ක් ඒ වගේම MPM සඳහා විශාල විනිවිද භාවයක් ලබා දෙමින් ඒ හිඩස සම්පූර්ණ කරනවා. විශේෂයෙන්ම ස්ටේක් හෝල්ඩර්ස්ලා සහ ආයෝජකයන් ප්‍රධාන ගැටලු 3ක් පෙන්වා දුන්නා. 1. සංසන්දනය කිරීමේ අපහසුව. ඒ කියන්නේ සමාගම් ඉන්කම් ස්ටේට්මන්ට් එකේ තොරතුරු ඉදිරිපත් කරපු විදිය වෙනස්. දෙවැනි එක. විනිවිදභාවය මදිවීම. වැදගත් තොරතුරු මගහැරීම හෝ අපැහැදිලි ලෙස සංගවා තැබීම දකින්න තිබුණා. ඊළඟට 3. MPMs පිළිබඳ අපැහැදිලිකම. මැනේජ්මන්ට් එක විසින් භාවිතා කළ performance measures ගණනය කරපු පදනම පැහැදිලි වුණේ නැහැ. මෙන්න මේ ප්‍රශ්න විසඳන්න තමයි SLFRS 18 නිර්මාණය වුණේ. SLFRS 18 හරහා Statement of Profit or Loss එක වඩාත් ක්‍රමානුකූල සහ ඒකාකාරී ආකෘතියකට සකස් කරලා තියෙනවා. මේදී ප්‍රධාන කැටගරීස් 5ක් සහ අලුත් සබ්ටෝටල්ස් 2ක් හඳුන්වා දී ඇති අතර ලෝක පුරා සියලුම සමාගම් එකම ආකෘතියක් අනුගමනය කිරීම නිසා මූල්‍ය විශ්ලේෂණය ඉතාමත් පහසු වෙනවා. අපි බලමු මේ ප්‍රධාන කැටගරීස් පහ මොනවද කියලා. 1. ඔපරේටිං. සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම් වල ආදායම් සහ වියදම් මෙන්න මේ කැටගරි එකේ තියෙනවා. 2. ඉන්වෙස්ටිං. associate joint ventures investment properties සහ cash equivalents වලින් ලැබෙන ප්‍රතිලාභ මේකේ තියෙනවා. 3 වෙනි එක ෆයිනෑන්සිං කැටගරි එක. ෆයිනෑන්ස් ලබා ගැනීම අදාළ වියදම් සහ ණය පොලි මේකේ සඳහන් වෙනවා. 4. ඉන්කම් ටැක්සස්. LKS 12 ප්‍රමිතියට අනුව අදාළ වන බදු වියදම් මේකේ සඳහන් වෙනවා. 5 වෙනි එක අත්හිට වූ මෙහෙයුම්. එමත් නැත්නම් discounted operations. නතර කළ ව්‍යාපාරික කටයුතු වලට අදාළ ආදායම් සහ වියදම් මේකේ තියෙනවා. IFRS 5 අනුව ඒ ගැන ඔබට වැඩි තොරතුරු ගන්න පුළුවන්. දැන් අපි බලමු හඳුන්වා දීපු අලුත් සබ්ටෝටල් දෙක මොනවද කියලා. මේ සබ්ටෝටල් අනිවාර්ය කරලා තියෙනවා. මෙන්න මේ ප්‍රමිතිය අනුව. පළවෙනි සබ්ටෝටල් එක වෙන්නේ ඔපරේටිං ප්‍රොෆිට්. මේක ඔපරේටිං කැටගරි එකේ තියෙන ශුද්ධ ප්‍රතිඵලය. ඒ කියන්නේ ඔපරේටිං කැටගරි එකේ තියෙන ආදායම් සහ වියදම් අතර ශුද්ධ වෙනස. එමගින් ව්‍යාපාරයේ සැබෑ සාර්ථකත්වය අපිට මැනගන්න පුළුවන්. දෙවැනි ප්‍රධාන සබ්ටෝටල් එක වෙන්නේ profit before financial and tax. ඔපරේටිං ප්‍රොෆිට් එකට ඉන්වෙස්ටින් කැටගරි එකේ ප්‍රතිලාභ එකතු වුණාට පස්සේ ලැබෙන අගය කියලා අපිට මේක හඳුන්වන්න දෙන්න පුළුවන්. මොකද P&L එකේ පිළිවෙලට ගත්තොත් මුලින්ම තියෙන්නේ අපේ ඔපරේටින් කැටගරි එක, ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් කැටගරි එක, ඊට පස්සේ ෆයිනෑන්සින්, ඊට පස්සේ ටැක්ස්. එතකොට ෆයිනෑන්සින් and ටැක්ස් වලට කලින් කියන්නේ
ඔපරේටින් සහ ඉන්වෙස්ට්මන්ට් කැටගරි එකේ තියෙන සියලුම ආදායම් වියදම් අතර වෙනස. මුදල් සම්පාදනය වන සහ බදුවලට පෙර සමස්ත ආයතන ඉපයීම් ප්‍රමාණය මෙමගින් පෙන්වනවා. ඊළඟ වැදගත්ම දේ තමයි මැනේජ්මන්ට් ඩිෆයින්ඩ් පර්ෆෝමන්ස් මෙෂර්ස් MPMs. සමාගම විසින් සාමාන්‍යයෙන් භාවිතා කරන Adjusted Operating Profit හෝ Adjusted EBITDA වගේ අගයන් දැන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල නෝට්ස් වල එකම ස්ථානයක, ඒ කියන්නේ සිංගල් නෝට් එක පැහැදිලිව හෙළිදරව් කරන්න ඕන. ඒ වගේම ඔපරේටින් එක්ස්පෙන්සස් ඉදිරිපත් කිරීමේදී නේචර් එක ස්වභාවය හා ෆන්ක්ෂන් එක කාර්ය අනුව වර්ග කරන්න පුළුවන්. ඔබ ෆන්ක්ෂන් එකට වර්ග කරනවා නම්, කාර්ය අනුව වර්ග කරනවා නම් depreciation, amortization and employee benefits වැනි වියදම් අනිවාර්යෙන් නෝට්ස් වල සඳහන් කරන්න ඕන. ඒ කියන්නේ ඔබ ෆන්ක්ෂන් එක අනුව ස්ටේට්මන්ට් එකේ වර්ග කරනවා නම් අනිවාර්යෙන් නේචර් එක අනුව ස්වභාවය අනුව කොයි වගේද මේ වියදම් ටික හැදෙන කියන එක නෝට්ස් වල හෙළිදරව් කරන්න ඕන. මේ ප්‍රමිතිය 2024 දී නිකුත් කරන 2025 ඉඳන් 2026 අතර කාලයේ සූදානම් වීමේ කාල සීමාවක් විතර ලබා දීලා තියෙනවා. අවශ්‍ය නම් early apply කරන්නත් පුළුවන්. මෙන්න LKS 1 හි තිබූ බොහෝ පොදු කරුණු LKS 8 වෙත මාරු කළ තියෙනවා. උපචිත පදනම, අඛණ්ඩ පැවැත්ම සංකල්පය වගේ වැදගත් සංකල්ප LKS 8ට මාරු කරලා ඒ ප්‍රමිතියේ නමද සංශෝධනය කරලා තියෙනවා. SLFRS 18 සියලුම සමාගම් සඳහා අනිවාර්යයෙන්ම බලපැවැත්වෙන්නේ 2027 ජනවාරි 1 වෙනිදා ඉඳන්. ඒ නිසා සමාගම්වල accounting systems, chart of accounts සහ reporting templates මේ නව ප්‍රමිතියට අනුව යාවත් කාලීන කිරීම දැන් සිටම ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ SLFRS 18 ගැන සරල අවබෝධයක් ලැබුණ කියලා හිතනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. accounting කරන යාළුවෝ අතර මේක share කරන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තවත් මෙවැනි වැදගත් වීඩියෝකින් ආයෙත් දවසක හමු වෙනවා. සුබ දවසක්.